හිතවතුනි, ලොකු පොඩි කතා නාලිකාවට ඔයාලව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ක්‍රිකට් ලෝකෙම පුදුමයට පත් කළ මතභේදාත්මක කාරණයක් ගැන කතා කරනවා. ඒ තමයි ඕස්ට්‍රේලියානු තුනියව ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඒකාබද්ධ එක්දින කණ්ඩායම. අපි කතා කරන්නේ ක්‍රිකට් ලෝකයේ මහ බලවතුන් තිදෙනා. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ග්ලෙන් මැක්ස්වෙල් තෝරාගත් ක්‍රීඩකයන් ගැනයි. මැක්ස්වෙල්ගේ ලයිස්තු පුදුම සහගත එකක් පමණක් නෙවෙයි. ඒ කුරිරු නොසලකා හැරීමක් විදියට සමහරු සලකන්නේ ඇයි? හේතුව අවසන් කණ්ඩායම නම් කරන විට එහි කිසිම එංගලන්ත ක්‍රීඩකයෙක්වත් සිටියේ නැහැ. දක්ෂ එංගලන්ත ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට මැක්ස්වෙල්ට සිදු වුණේ ඇයි? ඔහු අතර දැමූ නිශ්චිත ක්‍රීඩකයන් කවුද කියලා අපි තේරුම් ගත යුතුයි. රැඳී සිටින මේ වීඩියෝ සමගින් ඒ වගේම මේ වීඩියෝවට ලයික් කරන්න. අපි මැක්ස්වෙල්ගේ මතභේදාත්මක එක්දින කණ්ඩායම වෙත යමු. මැක්ස්වෙල් මෙම කණ්ඩායම හෙළි කළ ඉන්දිය ඕස්ට්‍රේලියා තරගයට පෙර ෆොක්ස් ක්‍රිකට් නාලිකාවේ ඉල්ලීමකට අනුව. ඔහුගෙන් ඉල්ලා තිබුණේ ඉන්දිය ඕස්ට්‍රේලියා සහ එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් තෝරගන්න කියලා. නමුත් ඔහුට ලබා දුන් උපදෙස් අනුව මැක්ස්වෙල්ට අවසන් කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තෝරා ගැනීමට හැකි වූයේ උපරිම 5 දෙනෙක් පමණයි. මෙම සීමාව ඔහුගේ තේරීම් සැලකිය යුතු ලෙස වෙනස් කළා. ඇත්ත වශයෙන්ම මෙම නීතිය නිසා මැක්ස්වෙල්ට ඔහුගේ මතභේදාත්මක මූලික වෙනස් කිරීම් සිදු කරන්න වුණා. ඔහු මුලින්ම ඩේවිඩ් වෝනව ආරම්භක පිතිකරුවෙක් ලෙස තෝරාගත්තා. දකුණත් වමත් සංකලනයක් සහිත සචින් තෙන්ඩුල්කර්ට වඩා ඔහු ඩේවිඩ් වෝනට කැමැත්තක් දැක්වුවා. නමුත් ඔහු ඒ වන විටත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 5 දෙනෙක් රිකි පොන්ටින්, මයිකල් බෙවන්, ෂේන් වොට්සන්, ග්ලෙන් මැක්ග්‍රාත් සහ බ්‍රෙට් ලී තෝරාගෙන සිටි නිසා වෝනව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වුණා. තෙන්ඩුල්කර් කණ්ඩායමට ඇතුළු වුණේ ඒ ක්ෂණික හේතුව මත. මැක්ස්වෙල් සඳහන් කළේ සාධාරණව කිව්වොත් සචින් 3 ගුණයක ලකුණු රැස් කරලා තිබෙනවා. තෙන්ඩුල්කර්ගේ එක්දින ලකුණු 18426 වෝනගේ 6932ට වඩා බෙහෙවින් වැඩි බව ඔහු පෙන්වා දුන්නා. මේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 5 දෙනාගේ ක්ෂණික සීමාව නිසා ඉතිරි සෑම ස්ථානයක්ම ඉන්දිය ක්‍රීඩකයන්ගෙන් පිරවීමට සිදුවන බවටයි වාර්තාපල වෙන්නේ. ඒ කාරණය එංගලන්ත ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට ඍජුවම හේතු වුණා. එසේනම් මැක්ස්වෙල් ඔහුගේ ඕස්ට්‍රේලියානු සහ ඉන්දිය තේරීම් වෙනුවෙන් නොසලකා හැරියේ කවුද? ඔහු ඉවත් කළ එංගලන්ත ක්‍රීඩකයන්ගේ ලයිස්තුව විශාලයි. මැක්ස්වෙල් මැද පෙළ සඳහා ඕස්ට්‍රේලියානු යුගලයක් වන රිකි පොන්ටින් සහ මයිකල් බෙවන් තෝරාගත්තා. මෙම තේරීම නිසා ඉයන් මෝගන් සහ ජෝ රූට් වගේ එංගලන්ත පිතිකරුවන් බැහැර වුණා. ඒ එක්කම මැක්ස්වෙල් ඔහුගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයන්ගේ සහ විරාට් කෝලිගේ එක්දින දක්ෂතාවලට ප්‍රමුඛත්වය දුන්නා. සමහර විට වඩාත් මතභේදාත්මක බැහැර කිරීම වුණේ 3 නිරියව් ක්‍රීඩක අංශයයි. මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු ප්‍රවීණයෙකු වන ෂේන් වොට්සන් තෝරාගත්තා. මෙම තේරීම නිසා එංගලන්තයේ ප්‍රබල ක්‍රීඩකයන් වුණු ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ් සහ බෙන් ස්ටෝක්ස් ඇතුළු 3 නිරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඉවත් වුණා. කඩුළු රකින්නාගේ ස්ථානය සඳහා මැක්ස්වෙල් ඉන්දියාවේ දක්ෂයා වන MS ධෝනි තෝරාගත්තා. මෙම තේරීම නිසා එංගලන්තයේ දක්ෂයා වන වත්මන් නායකයා වන ජොස් බට්ලර් කණ්ඩායමට ඇතුළු වුණේ නැහැ. මැක්ස්වෙල් ධෝනිගේ නායකත්වය, උපායශීලී දැනුම සහ තරඟ නිම කිරීමේ හැකියාව කියන හැකියාවන් අගය කර තිබුණා. පන්දු යැවීමේ ප්‍රහාරයෙන් පවා එංගලන්තයෙන් නොසලකා හැරුණා. මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වන බ්‍රෙට් ලී සහ ග්ලෙන් මැක්ග්‍රාත් යුගලයාත් ඉන්දියාවේ ජස්ප්‍රීත් බුම්රාත් තෝරාගත්තා. මෙම තීරණය ජේම්ස් ඇන්ඩර්සන් වන එංගලන්ත වේග පන්දු යවන්නන් නොසලකා හැරීමට හේතු වුණා. ඒ වගේම මැක්ස්වෙල් ප්‍රධාන දඟ පන්දු යවන්නා විදිහට විශිෂ්ට ඉන්දිය ක්‍රීඩක අනිල් කුම්බ්ලේ තෝරාගත්තා. සාරාංශයක් විදිහට කිව්වොත් මැක්ස්වෙල්ගේ අවසන් කණ්ඩායමට ඉන්දිය ක්‍රීඩකයන් 6 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළු වුණා. ඒ වගේම එංගලන්ත ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබුණා. මූලාශ්‍රවලට අනුව එංගලන්තයේ සම්පූර්ණයෙන් බැහැර කිරීමට හේතුව ප්‍රධාන වශයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පනවා තිබුණු ක්‍රීඩකයන් 5 දෙනෙක් නම් කිරීමේ දැඩි ක්ෂණික සීමාව වගේම ඕස්ට්‍රේලියානු හා ඉන්දිය කණ්ඩායම් දෙකින් සිටි ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය. මැක්ස්වෙල් ප්‍රමුඛත්වය දුන්නේ කල් පැවැත්ම සහ ස්ථාවරත්වය. තෙන්ඩුල්කර් තෝරා ගැනීමෙන් එය පැහැදිලි වෙනවා. නිශ්චිත භූමිකාව සහ නායකත්වය. ධෝනි තෝරාගත්තේ කඩළු රකින්නා සහ පළපුරුදු තරඟ නිමා කරන්නා කියන සාධක දෙක නිසා. 3 ඉරියව් උපයෝගීතාව. වොට්සන් තෝරාගත්තේ හැම විටම දක්ෂතා දක්වා ඇති සැබෑ 3 ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. මූලාශ්‍රවලට අනුව
එංගලන්තයේ ගුණාත්මක කණ්ඩායමක් වුණත් ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ක්‍රීඩකයන් ගැන වඩා හොඳ සංඛ්‍යාත්මක දත්ත තිබුණු නිසා මැක්ස්වෙල් එංගලන්ත ක්‍රීඩකයන් ඔහුගේ ඒකාබද්ධ එක්දින කණ්ඩායමට නම් නොකිරීමට තීරණය කළා. ඉතින් අවසන් නිගමනය බෙන් ස්ටෝක්ස්, ජෝ රූට් සහ ජොස් බට්ලර් වගේ දක්ෂ එංගලන්ත ක්‍රීඩකයන් මැක්ස්වෙල් නොසලකා හැරීමට ප්‍රධාන හේතුව වුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකින් 5 දෙනෙක් නම් කිරීමේ සීමාවත් මැක්ස්වෙල් තෝරාගත් ඉන්දිය සහ ඕස්ට්‍රේලියානු තරු පෙන්වා තිබුණු දත්තමය විශිෂ්ටත්වය. මැක්ස්වෙල්ගේ අවසන් කණ්ඩායම ගැන ඔයා හිතන්නේ මොනවාද? රෝහිත් ශර්මා, සචින් තෙන්ඩුල්කර්, විරාට් කෝලි, රිකි පොන්ටින්, මයිකල් බෙවන්, MS ධෝනි, ෂේන් වොට්සන්, අනිල් කුම්බ්ලේ, ජස්ප්‍රීත් බුම්රා, ග්ලෙන් මැක්ග්‍රාත් සහ බ්‍රෙට් ලීට අමතරව ඇතුළත් කළ යුතු දක්ෂ ක්‍රීඩකයන් ගැන පහලින් කමෙන්ට් කරන්න. තවත් ක්‍රිකට් විශ්ලේෂණ සඳහා අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.